And now, live at 8. ආයිබෝවන් සියලු සමීක්ෂණ වාර්තා අනුව ලංකාවේ වැඩිම පිරිසක් නරඹන අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය live at 8 අදත් ඔබේ නිවසට පැමිණෙන වේලාවයි මේ. ඇත්ත දැනගන්න රැඳෙන්න live at 8 සමගින්. live at 8 ප්‍රවෘත්ති මැදිරියේ සිට ඔබ හමු වන මම නදීක කරුණානායක. මම පුබුදු රත්නායක. මුලින්ම ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. ගමක් හදන්නේ කොහොමද? ජනපති බෙලියත්තේදී පැහැදිලි කර දෙයි. GSP ගැන හොයන්න රජයේ නියෝජිත පිරිසක් බ්‍රසල්ස් නුවරට. රැහේ කැකුලෙකුට පොලිස් හූරන් ගුටිපොජ්ජ මන්දු කළ බවට වන්නිලෑ ඇත්තන්ගෙන් මැසිවිල්ලක්. කොදේ නම් මිනිත් ගජ්ජුන්ට මේ එළමඤ්ඤන්ට ගුටිපොජ්ජ මන්දු කරන්න වගේ මන්දු කරන්න අයිති පොජ්ජක් කොදේ මේ ලෝක පොජ්ජ මොනේ කුටුවක්. ප්‍රථම පුවත ඔබ වෙතගෙන රට හදන්න නම් ගම හැදෙන්න ඕනේ. ගම හැදෙන්නේ කොහොමද? ගම හැදෙන්න නම් ගමට පහසුකම් ලැබෙන්න ඕනේ. ගමට ආදරය කරන දේශපාලන නායකත්වයක ගම හදන්න එකතු වෙන්න කියලා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලන්නේ ඒ හින්දා. ඊයේ වලස්මුල්ලේදී ජනතාව අමතමින් එතුමන් කිව්වේ ගැමි සිතුවිලි හඳුනන පිරිසක් මේ පාර මහචන්දෙට සඳහනෙන් ඉදිරිපත් කළා කියලා. ජනාධිපතිතුමා ඊයේ වලස්මුල්ලට ආවේ බෙලියත්ත මැතිවරණ කොට්ටාශයේ නිදහස් පක්ෂ බල මණ්ඩල සමාජිකයන්ට කතා කරන්න. තමන්ගේ ගම් පළාතෙන් බිහි වූ රටේ නායකයව වලස්මුල්ලේ ජනතාව උණුසුම් විදිහට පිළිගත්තා. ජනාධිපතිතුමා පුංචි කාලේ ඉඳන් දන්න වැඩිහිටියොත් ඒ අතර හිටියා. ගමේ ප්‍රශ්න ගැනත් ජනාධිපතිතුමාට දැනුම් දෙන්න වලස්මුල්ලේ ජනතාව උනන්දු වුණා. පක්ෂ බල මණ්ඩල රැස්වීම ඇමතු ජනාධිපතිතුමන් එදා 2005 දී ජනතා බලාපොරොත්තුව ඉටු කළ හැටිත් මතක් කළා. තමුන්නාන්සේලා බලාපොරොත්තු වෙච්ච 2005 මාව ජනාධිපතිවරයා කරලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? මේ රට ඒකීය රටක් කරන්න. ත්‍රස්තවාදය අවසන් කරන්න. අපි දන්නවා අවුරුදු 30ක් තිස්සේ මේ රටේ තිබිච්ච ත්‍රස්තවාදය සා මුලින්ම නැති කරන්නට ඒ කෙටි කාලය තුල අපිට හැදුවා. මූලික අවශ්‍යතාවයන් අපි දෙන්න ඕන ගමට. ඒක දුන්නොත් විතරයි ගමක් දියුණු වෙන්නේ. මෙහාට විදුලිය ආවම ගම දියුණු වුණා. ගම ලස්සන වුණා. ඒ නිසා මේ අවශ්‍යතාව පාර හැදුනම ගමේ වටිනාකම වැඩි වුණා. ඉතින් අපිට මේ සංවර්ධනය ගම සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලත් ඊට පස්සේ ඒ තුලින් රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලත් අපි කරන්න ඕනේ. කෙනෙකුට ලබා ගන්න තියෙන ලොකුම ධනය තමයි අධ්‍යාපනය. නිසි අධ්‍යාපනයක් ලබා ගැනීම හැමෝගෙම බලාපොරොත්තුව වගේම අධ්‍යාපනය ලබා දීම ආණ්ඩුවක වගකීමක්. එළඹෙන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකින් නව ලොවට ගැලපෙන අධ්‍යාපන රටාවක් බිහි කර දැනුම පදනම් කරගත් සමාජ ක්‍රමයක් බිහි කරන බවයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ. ඒ අද කොළඹ විහාර මහදේවි උද්‍යානයේදී පැවති එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් නියෝජිත සමුළුව අමතමින්. ඕනෑම රටක් දියුණු කරන්නට ඒ රටේ ආණ්ඩුව අධ්‍යාපනයේ සෞඛ්‍යය දියුණු කරන්න. හොඳ අධ්‍යාපනයක් තියෙනවා ඒ රට දියුණු වෙන්න. ලෝකේ බලවත්ම රටවල් දිහා බලන්න. චීනෙත් දැන් බලන හොඳ අධ්‍යාපන ක්‍රමයක් ඇති කරලා. ඉන්දියාව බලන අධ්‍යාපන ක්‍රමයක් ඇති කරලා. හැම එක්කෙනාටම අධ්‍යාපනයක් දීලා දැනුම වැඩි කරලා දැනුම පදනම් කරගත්ත සමාජයක් ඇති කරලා. ඒත් ලංකාවේ මේ කාරණා දිහා බලන්න නැතුව ඇස් වහගෙන තමයි මේ කප්පාදුව ගෙනියන්නේ කියලා මම මතක් කරන්න කැමතියි. 2009 වර්ෂයේ අධ්‍යාපනය සඳහා තියෙන ප්‍රාර්ථනය ඒක අඩු කරා. කප්පාදුව අධ්‍යාපනයේ 26%. අද සෞඛ්‍යයි අධ්‍යාපනයයි දෙකටම වියදම් කරන්නේ රුපියල් කෝටි 3000ක් විතරයි ගොඩනැගිලි දාන උපකරණ හදන්න සංවර්ධනය සඳහා. ඒක ප්‍රතිඵලය දෙනවා. හැම සතියෙම පාසලක් වහන්න. මහා අවුලක් තියෙන ළමයින්ට පාසල්. කෝටි 3000යි වියදම් කරන්නේ අධ්‍යාපනයයි සෞඛ්‍යයට. පාරවල් හදන එක, ගුවන්තොටුපල් හදන එක, වරාය හදන එක කෝටි 4000කින් වැඩිලා. ඉතින් තමුන්නාන්සලා දරුවන්ට පුළුවන් පාරේ යන්න. ඉස්කෝලේට යන්න බැරි වුණා පාර තියෙනවනේ කොන්ක්‍රීට් දාන්න. ඒ පාරේ යන්න. ප්‍රශ්නයක් නැහැ. විශ්වවිද්‍යාලයට යන්න බැරි වුණා තියෙන වරාය දිහා බලන්න. ඉස්පිරිතාලේ යන්න නැති වුණා පාරේ නිදාගන්න. මෙහෙම ආණ්ඩුවක් දාපව ඕනේ. ඡන්දයකදී පෝස්ටර්, කටවුට්, බැනර් ඇතුවත් බෑ නැතුවත් බෑ. මැතිවරණ නීතියට අනුව නම් නාම යෝජනා බහර දුන්න දවසේ ඉඳන් පෝස්ටර් කටවුට් ප්‍රදර්ශනයේ තහනම්. ඒත් ඒව නැතුව මහජන නියෝජිතයන් Tamanගේ අංකය සහ නම ජනතාව ඉදිරියට අරන් යන්නේ කොහොමද?
මැතිවරණවලදී ඇතුවත් බැරි නැතුවත් බැරි මේ පෝස්ටර් කටවුට් ගැනයි අද රට ගැන අට. රට ගැන අට. මැතිවරණ විධිවිධාන පනතට අනුව මැතිවරණයකට නාම යෝජනා බහර දුන් දවසේ සිට ප්‍රචාරක කටයුතු වලට සීමා පැනවෙනවා. මේ සීමා කිරීමට අනුව පෝස්ටර්, කටවුට්, බැනර්, ස්ටිකර් හා අනිකුත් ප්‍රචාරණ ක්‍රම භාවිත කිරීමට අවසර ලැබෙන්නේ පක්ෂ කාර්යාලයක, අපේක්ෂකයෙකු යන්නේන වාහනයක හා ප්‍රචාරක රැස්වීම් භූමියක පමණයි. ඒත් මීට පටහැනිව අපේක්ෂකයින් තමන්ගේ රුව, පක්ෂය, මනාප අංකය ආදී විස්තර පෝස්ටර්, කටවුට් ආදී ප්‍රචාරණ මාධ්‍ය වලින් ප්‍රදර්ශනය කරනවා. මේ මනාප පොරේ නිසා තාපවල පෝස්ටර් ගහලා තාප විනාශ කළා, මහා මාර්ගවල ඇඳලා මාර්ග විනාශ කළා. අද තියෙන පෝස්ටරේ නෙමෙයි ඊළඟ ට්‍රිප් එක අපි යනකොට දකින්න තියෙන්නේ. දැන් අද එනකොට මම බණ්ඩාරේ ඉඳලා බලගෙන ආවා. තාප දිගේ එක අපේක්ෂකයා පෝස්ටර් 50ක් ගහලා තියෙනවා. අර කියන අපේක්ෂකයාගේ පෝස්ටර් එක ඒක උඩින් ගහලා මේ ඉඳ දිවිද්දි. ඊට පස්සේ අපේක්ෂක අතරේ ගැටලුවක් තියෙනවා. නීතියට පටහැනි ඒවා ඉවත් කිරීම මැතිවරණ කොමසාරිස්වරයා මෙන්ම පොලිසියට බලවත් ප්‍රශ්නයක්. ඔවුන් එක්වරක් මේවා ඉවත් කළත් දෙවරක් මේවා ඉවත් කළත් මොහොතින් මොහොත මේ අපේක්ෂකයින් තමන්ගේ ප්‍රචාරණ කටයුතු සිදු කරන නිසා දේශපාලන පක්ෂවල යුතුයකමක් සහ වගකීමක් තියෙන මේ ක්‍රියාවලියට අවශ්‍ය සහයෝගය දෙන්න. කොමසාරිස්තුමා කියලා තියෙනවා ගෙන්ගෙට ගිහිල්ලා මේ ඡන්ද පත්‍රිකා බෙදන්න කියලා. ඉතින් දැන් ඒකට උත්සාහ කරලා බලන්න ඕනේ කොළඹ දිස්ත්‍රික්කයේ අවිස්සවෙල්ලේ ඉඳන් මෙහාට, මොරටුවේ ඉඳන් මෙහාට, කිරිබත්ගොඩ පාලමේ ළඟ ඉඳන් මෙහාට. මේ ඔක්කොම ගෙන්ගෙට යන්නේ කොහොමද කියන එක තමයි ප්‍රශ්නේ. මම නම් දැන් හෙට උදේ පාන්දරේ ඉඳන් පාරේ යන්න කියලා පටන් ගන්න හදන්නේ 6ට විතර. මැතිවරණවලදී පෝස්ටර්, කටවුට් ප්‍රදර්ශනය අවශ්‍ය වෙන්නේ ආණ්ඩු පක්ෂයට පමණක්ම නෙමෙයි. විපක්ෂයටත් ප්‍රචාරණය අවශ්‍යයි. පෝස්ටර් මගින් තමයි මේ රටේ ජනතාව පුරුදුලා තියෙන දැනුවත් වෙන්නත් දැනුවත් කරන්නත්. රාජ්‍ය බලය පාවිච්චි කරලා සම්පූර්ණ මැතිවරණ ව්‍යාපාරයක් මෙහෙවන වෙලාවේ විරුද්ධ පක්ෂයට විශේෂයෙන් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය පවත්වාගෙන යන්න සිද්ධ වෙනවා. අඩුතරමේ තමන් ඉල්ලන අංකය මොකක්ද, තමන් කවුද කියන එක අවම හරි ප්‍රමාණයකින් ජනතාවට දැනුවත් කරනවා. එසේනම් මේ ගැටලුව විසඳිය යුත්තේ කෙසේද? අපි පිළිගන්නවා මැතිවරණ නීතිය සම්පූර්ණයෙන්ම සංශෝධනයකට ලක් කළ යුතුයි. ආසන ක්‍රමයට මැතිවරණේ පැවැත්වෙනවා. එතකොට ආසනයකට අපේක්ෂකව දෙන්නෙක් හරි තුන් දෙනෙක් හරි ඉන්නවා. දැන් මගේ මැතිවරණ කොට්ටාසේ හෝමගමන මට පුළුවන් මේ හෝමගම මැතිවරණ කොට්ටාසේ සියලුම ඡන්දදායකයන්ගේ ඊගවල් ටිකට යන්න. නමුත් කොළඹ දිස්ත්‍රික්කයේ වෙච්චාම මේ දිස්ත්‍රික්කයට යන්න පුළුවන් මිනිස්සෙක් නැහැනේ මේ දවස් ගානට. මදුරුවොත් පෙළපාලි යන්න ලෑස්ති වෙනවලු. ඒ මොකටද? තොරතුරු දකිමු අපි මේ විරාමෙන් පස්සේ. එක්සත් ජාතික පක්ෂයේ ලේකම්වරයා තරඟ කරන්නේ නැත්තේ ඇයි? දැන් මෛත්‍රීපාල සිංහේ මොකද අපි රාමු රට හදමු. ඒක කැකිරි ගෙඩියක් හදලා දීමු. Coming up next.